ලස්සන දවසක මම පටන් ගත්ත අපේ ගෙදර අස් කරන්න. කාමරේ තමයි ගොඩක්ම අස් කළේ. හෂාන්ගේ ඔෆිස් රූම් එකත් ලස්සනට හදාගන්න පුළුවන් වුණා. ඉතින් ගෙදරට පොඩි බඩු වගේකුත් ගත්තා. මේ හැමදේම තමයි අද මගේ vlog එකේ තියෙන්නේ. ඔයා කැමති නම් දිගටම එකතු වෙලා ඉන්න. මේ ටික ෂීන් එකෙන් මේ තමයි බ්‍රෂ් දාන්න. මෙහෙම මේ හෙලෝ කොහොමද? මම මේ හදන්නේ හෂාන්ට තේ එකක් හදලා දෙන්නයි. එයා පොඩි ගමනක් යන්නයි හදන්නේ. ඉතින් තේ එකක් හදලා දීලා ගෙදර තිබුණා. ඔයගොල්ලෝ දන්නවද? චොක්ලට් පේස්ට්‍රීස් වගේ මේ හැම සුපර් මාකට් එකේම වගේම විකුණන්න තියෙනවා. ඉතින් එයින් පැකට් එකක් ගෙදර තිබුණා. ඒකක් කන්න දීලා කිරි එකක් බොන්න දීලා හෂාන්ව මම පිටත් කළා. හෂාන් කොහේ යන්නද කියලාද ඔයා හිතන්නේ? බලන්න මෙයාගේ කොණ්ඩේ ලංකාවේ හිටපු දවස්වල තමයි අන්තිමට කැපුවේ. ඉතින් බලන්නකෝ හොඳටම වැවිලානේ. ඒ නිසා මම කිව්වා අද ගිහිල්ලා කපාගෙන එන්න කියලා. දැන් මෙහි සලෝන්ස් කොහමද අපි මුකුත් දන්නේ නැහනේ. කොහොම හරි ඉතින් තැන් 3කට 4කට කතා කරලා ගණන් එහෙම අහගෙන එක තැනක් තෝරගෙන ඔන්න හෂාන්ව පිටත් කරා කොණ්ඩේ කපන් එන්න කියලා. ඉස්සර අපි ස්කොට්ලන්ඩ් වලදී හෂාන්ගේ කොණ්ඩේ කපන්න පවුන්ඩ් 10ක් ගියා. දැන් පවුන්ඩ් 14ක් යනවා. පවුන්ඩ් 4ක පාඩුවක්. ඊට පස්සේ මම මූණ හොදලා ඇඳුමක් ඇඳගෙන දැන් තමයි ඇඳ අස් කරන්නේ. අපිට ඩ්‍රෙසින් ටේබල් එකක් විදියට පාවිච්චි කරන්න මේසයක් තිබුණේ නැහැ. ඔයගොල්ලෝ දන්නවනේ ඉතින් අපි අලුතෙන් මෙහෙට ආවේ. ඉතින් ඔන්න හෂාන් මේක තමයි මට හදලා දුන්නේ. මේකප් දාන්නයි මගේ එක ක්‍රීම් බඩු ටික තියාගන්නයි. බලන්නකෝ ඉතින් බිම දනගාගෙන තමයි මට මේකප් දාන්න උනේ. ඒ වුණාට ඉතින් තව මිරර්ස් එහෙම තියෙනවා හැමතැනම. අපිට මේසයක් හම්බුණා. ඔයා බලන්නකෝ ඉතින් ඉස්සරහට. ඔය ගැලේ මේ පැත්තට ඉන්න මේ පැත්තට හරෙන්න. හෂානුත් ආවා ඉතින් කොණ්ඩේ කපාගෙන. දැන් ලස්සනයිනේ. පිළිවෙලයිනේ. ඊට පස්සේ අපේ ඇඳුම් එහෙම තිබුණේ සූට් කේස් වල. ඉතින් ඒවා ටික නවලා කබඩ් එකට දාගන්නයි මේ හදන්නේ. අපේ කබඩ්ස් එහෙම මේ ගෙදරම තිබුණා. වෝල් එකට ඇටච් කරලා වගේ. ඉතින් ඒවම තමයි අපි දැනට පාවිච්චි කරන්නේ. කබඩ් එකක් වෙනම ගත්තේ නැහැ. ඒව තියෙන නිසා. අපිට Facebook marketplace එකෙන් dressing table එකක් හම්බුණා. ඒක ඉතින් බඩු තියන්නයි මේකප් කරන්නයි හැම දෙයකටම පාවිච්චි කරනවා. ඔයා දන්නවද ඒක හම්බුනේ අපිට free? shock නේද? බලන්නකෝ ඉතින් අලුත් මේසේ හොඳයිද කියලා. මට නම් හොඳයි. අලුත්ම වගේ තියෙනවා. හොඳයි වැඩි දෙයක් බඩුනේ.
ගානට ඇතිනේ. මේක උතන මේක තියලා දෙන්න කොරේ. හස්සුනානේ අයියේ. ඉතින් එදා දවසේ තමයි හවස් වෙලා අපි බඩු ටිකක් ඕඩර් කළා. ඉතින් ඒ ටිකත් ආවා. මං වීඩියෝ එකේ අන්තිමට ඒ මොනවාද කියලා පෙන්නන්නම්කෝ. මේ මේස උඩ තියන්න දේවලුයි, කිචන් එකටයි, බාත්රූම් එකටයි ඕන දේවල් මං පෙන්නන්නම් අන්තිමට. මේ තියෙන මං ලංකාවෙන් ගෙනාපු පොඩි බඩු ටිකක්. මං හරිම ආසයි ඕඩි ක්ලෝන් වලට. ඔයගොල්ලෝ ආසයිද? මං හරිම ආසයි ඒ සුවඳට. බෝතල් දෙකක්ම ගෙනාවා. පොඩි කරාබු දෙකකුත් ගෙනාවා. හරිම ලස්සනයි. මෙහි ටිකක් මට ඒවා හම්බෙලා තිනවා අඩුයි ගන්න. හොඳ ඒවා තියෙනවා. මං හිතන්නේ නෝ ලිමිට් එකේ. මං හරිම ආසයි ඒකෙන් ගන්න. ඉතින් කරාබු කීපයක්ම මං අරන් ආවා. දැන් මං පෙන්නන්නම් හෂන්ගේ අම්මා අපිට දීපු තෑග්ගක්. ඉතින් මේ පාර තමයි මට ඒක ගේන්න හම්බුනේ මෙහෙට. බලන්නකෝ හොඳයිද කියලා. කමෙන්ට් එකක් දාන්න ඕනේ හොඳද? අයියේ හස් කරනවා වගේ. හානේ මෙයාගේ මේසේ ලස්සන. ඉතින් මේ තියන්නේ අපි කලින් දවසේ හදපු කෑම. කොහොමත් දවස් 2කට 3කට වගේ කෑම වැඩිපුර හදනවා. ඉතින් ඒවම තමයි මේ අස් කරන දවසෙත් අපි කෑවේ. මොකද නැත්තම් ඉතින් අලුතෙන් ඔය ඉන්න කරදරයිනේ. ඉතින් අපිට කන්න තිබුණා පරිප්පු, බීට්‍රූට්, සම්බෝල, මස් එකක් තිබුණා, පපඩම් තිබුණා. ඉතින් රස කෑම එකක් කන්න පුළුවන් වුණා. දැන් වැඩිපුර රයිස් ඇන්ඩ් කරි අපිට රසයි කියලා දැනෙනවා. මොකද වැඩට යන නිසා අපි ඔය පාන් හරි පොඩි දෙයක්නේ හදාගෙන යන්නේ. ඒ නිසා මේ කෑම එක හරිම රසයි කියලා දැනෙනවා දැන් වැඩි. ඉතින් කාලා බීලා අස් කරන වැඩ ටික කරන්න හවස් වුණා. ඔන්න ඉතින් හෂාන් මට කතා කරලා පෙන්නුවා යාගේ ඔෆිස් රූම් එක අස් කරා කියලා. මේ විදියට තමයි අන්තිමට පෙවුනේ. ලස්සනයි නේද? වව්. යේ අපේ මේසේ තියෙනවා. ඉතින් කලින් දවස් ටිකේ ආපු බඩු ටික ඇවිල්ලා තිබුණා මේ දවසේ. මම ඔෆිස් ඇරලා ඇවිල්ලා ඔයගලන්ට මේ බඩු ටික පෙන්නන්නයි හදන්නේ. මේ ටික ෂීන් එකෙන්. කාද්දානේ ඔය එන්න ඕනේ මමට බත් කවන්න. මේ තමයි washing machine cover එක.
machine එකට ගත්ත cover එක. joiner. මේ මුදියන්නේ අපි දාදි ගලවන්නේ. අයියේ බත් ටික බෙදලා ගන්න කන්න. එක පිඟානක් බෙදලා මට කවන්න. බලන්නයි ඔයාගන්න මේක oven එකට microwave oven එකට දාන කව එක. මේ බෑග් ටික නම් ෂෝක්යි. මම දාලා පෙන්නන්නම්කෝ. තව තියෙනවා. තව තියෙනවා සව පෙට්ටියක්. තව තියෙනවා අපිට බැරි ගොඩක් තියෙනවා. මේ මම ගත්තේ අර පොඩි ස්පයිසස් දාන්න චූටි එකක් ගත්තා. Joy. තව තියෙනවා සව පෙට්ටියක්. මේක අර ස්පොන්ජ් එකයි අතුල්ලනේවයි ඒවා එහෙම තියද හැකිනේ මේක උඩින් සින්ක් එක උඩින් තියන්න. තව තියෙනවා මේ තියෙන්නේ බ්‍රෂ් එකම දාන්න. බ්‍රෂස් එක ඒවා දාන්න. අස්පදින් මේකද? yes. නෑ. ඕකේ බදින්න නෙවෙයි. මේ තමයි බ්‍රෂ් දාන්න. හරි. තව මේ මොකද්ද? අපි බලමු මේ මොකක්ද කියලා. ෂෝයින තෑගි හරිද? තෑගි බලමු. අනේ අයියේ වාගේ මිරායක ඇවිල්ලා. ෂෝයි එක. ඕ. හෂාන් රැවුල් කපන්න. ෂයින අමයි එක ලොකු එකනේ. අල්ලගෙන තමයි ඉතින් කපන්නේ. තව තියෙනවා අපිට සබන් පෙට්ටියක්. ඒ හරියට සබන් පාවිච්චි කරනවා. ඔයාට එක සබන් කෑල්ලයි මට එකයි. හරි එච්චරයි ඒකේ. දැන් අපි මේක හරි. මේම්ම ඒක මගේ ස්පයිසස් දාන එක. කොහොනේ පිටු. මෙහෙම ෂෝයි යන්නේ. මේකට මම දානවා සමහර විට මොනවාද ආයිත් දන්නේ නැහැ. පරිප්පු, ඕට්ස් දාන්න තමයි මේක ගත්තේ. ඒක තමයි නේ. නෑ ඉතින් මෙහෙමත් පාවිච්චි කරන්න පුළුවන් තනි විදියට. ඒක තියෙන්නේ මෙතන ලාච්චුවකට දාන්න නේ. ඒක තියෙන්නේ මෙහෙම ලාච්චුවකට දාන්න. ඒතකොට මෙහෙම ගන්න තියෙන්නේ. බයනේ බෝ වටනත් මුගා. දාන්න බෑ. ඔය ඩබල් ටේප් එක දීලා තියෙනවනේ. ඒක ඩබල් ටේප් කොහෙටද ගහන්නේ එතකොට? හලෝ. අපෝ මෙහි අලවන්න බෑනේ මේ අපේ ගෙවල් නේද? මේක AliExpress එකෙන් නේ ගත්තේ. අපිට තියෙනවා දැන් මේ මොකද්ද? මිරායක නේද?
මම පොඩි මිර එකක් ගත්තා. ඔව් ඔක්කොම කියන. අන්න පොඩි මිර එකක් තියෙනවා අපිට. තව තියෙනවා ලැප් එකක් කාමරේට. මේ මම තියලා පෙන්නන්නම්. ශෝයම මගේ ක්‍රීම් බෝතල් ඔය එක එකව තියන්න ගත්ත එක. කලින් එක වගේමයි ටිකක් ලොකුයි වගේ. අන්තිම පෙට්ටි. ඕවරයි. මේ තමයි අයිස් බෝතල් ටික. මම හිතන්නේ. ස්පයිස් බෝතල් වල නම් ලියන්නත් කොලයකුයි ස්ටිකර් එකකුයි පෑනකුයි. අයියා kalau mama chef đi mua đây cái lục quỷ ඉතින් මං හිතනවා ඔයා මගේ මේ vlog එකටත් කැමති වෙන්නේ නැති කියලා. ඉතින් මගේ vlog එක ගැන ඔයාට මොකද හිතෙන්නේ කියලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න ඕනේ. මාව subscribe කරන්න කියලාත් මම මතක් කරනවා. එහෙනම් ආපහු දවසක හම්බෙමු. bye.